ඇමරිකානු එක්සත් ජනපදය යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් අමරිකා USA උතුරු ඇමරිකාවේ පිහිටි විශාල රටක් වන අතර උතුරේ කැනඩා, දකුණේ මෙක්සිකෝ, නැගෙනහිරට ඇට්ලන්ටික් සාගරය සහ බටහිරට පසිෆික් සාගරය සීමාවෙහි භූගෝලීය වශයෙන් විවිධත්වයෙන් සමන්විත වන අතර විශාල මැදමරණීය තැන් රොකිස් සහ ඇපල්ජියන් කඳු පරාස මැදමරණීය වනාන්තර රේගිස්තාන නූතන කෘෂිකාර්මික භූමිය සහ විශාල වෙරළ කාන්තාර ආවරණය කරයි. ඇමරිකාව 50 රාජ්‍ය එක් සංවිධායක දිස්ත්‍රික්කයක් වොෂින්ටන් ඩී.සී. සහ කිහිපයක් පරිවර්තන භූමියෙන් සමන්විත අතර ජනගහනය 330 මිලියනයට අධිකය. එමගින් ලෝකයේ ජනගහනයේ ඉහළම රටවල් අතරින් එකක් වේ. ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වන අතර ස්පාඤ්ඤ සහ අනෙකුත් භාෂාද බොහෝ ප්‍රදේශවල භාවිතා වේ. ඇමරිකාව සංස්කෘතික හා ජාතික වශයෙන් විවිධ ජන කාණ්ඩ වලින් සමන්විත වන අතර යුරෝපීය, අප්‍රිකානු, ආසියාවේ දේශීය ඇමරිකානු සහ හිස්පානික ජනතාවගේ වාසය සහ සංස්කෘතික මිශ්‍රණය පෙනේ. ඉතිහාසය පිළිබඳව ඇමරිකාව 1776 වසරේ බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් ස්වාධීනත්වය ලබාගෙන මුල් 13 කොලෝනීන් මගින් පිහිටුවා ඇති අතර එහි සංවර්ධනය බටහිර දිගුව, සිවිල් යුද්ධය, කාර්මිකරණය, ලෝක යුද්ධ සහ සීත යුද්ධ සමග සම්බන්ධයි. රජය සම්ප්‍රදායික සංවිධායක ජනරජයක් සහ නියෝජන ප්‍රජාතන්ත්‍රයක් වන අතර සභාපති පාර්ලිමේන්තුවේ සෙනට් සහ සභාපති මණ්ඩලය ඉහළ අධිකරණය මගින් නායකත්වය පවත්වාගෙන යයි. සංවිධානය සමාජීය නිදහස්, පෞද්ගලික හිමිකම් සහ බලපාන අංශ අතර වෙනස ස්ථාපනය කරයි. ආර්ථික වශයෙන් ඇමරිකාව ලෝකයේ විශාලතම හා තාක්ෂණිකව අත්‍යවශ්‍ය ආර්ථිකයක් ඇති අතර මූල්‍ය, තාක්ෂණ, කාර්මික, කෘෂිකාර්මික, සෞඛ්‍ය, බලශක්ති ක්ෂේත්‍ර මගින් පවත්වාගෙන යයි. එමෙන්ම නවෝත්පාදන, විද්‍යාත්මක පර්යේෂණ, අභ්‍යවකාශ විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ජංගම උපකරණ, රොබොටික්, ජීව විද්‍යාත්මක තාක්ෂණ සහ ගෝලීය වෙළඳාමෙන් ප්‍රමුඛ තැනක් ගනී. සමාජීය සහ සංස්කෘතික වශයෙන් ඇමරිකාව ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරයි. එහි සංගීත, චිත්‍රපට, සාහිත්‍ය, ක්‍රීඩා, විලාසිතා සහ මාධ්‍ය සමාජයන් ලෝකයේ ජනප්‍රිය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ සංස්කෘතික සම්පත් ලෝක ප්‍රමිතියට අනුකූල වේ. ඇමරිකානු යුද හමුදාව අතිවිශිෂ්ට කාර්යක්ෂමතාව සහිත අතර